පිරිමි ළමයි යමක් දුන්නම පුච්චල විසික් කරන්න කියලා පුච්චල විසික් කරා. මොකද මේක මේ. එහෙම අපි කියවන්නේ. අන්න අතන වැටිලා කියවල ඉවර වෙලා මේක පුච්චන්න සුදු. අපෝ අවුලක් නෑ. ඒක මං කරලා දෙන්නම්. පුච්චහන් වාහේ මට ඔයාව තාත්තෙක් වගේ දැන්න දවසේ නම් මං ඔයාට අප්පච්චි කියලා කතා කරේ. මේ අවුරුද්දට මගෙන් ඔයාටම හැම වැරද්දටම මට සමාව දෙන්න. ඔයාට පින් සිද්ධ වේ සුදු. මම මේ නෑ මුකුත් කරන්න බෑ වෙන්න එපා. එහෙම මේව කරන්නේ නෑ මම ලැජ්ජ නැති වැඩ කරන්නේ නෑ. ඒවල හරි ෂෝක් නේද? මට එහෙම හම්බෙලා නෑ කවදාවත්. ඔයාලා බලන්නේ නැති මොකද්ද කියලා. පිරිමි ළමයි යමක් දුන්නම පුච්චලා විසික් කරන්න කියලා පුච්චලා විසික් කරා. මොකද මේක මේ. එහෙම අපි කියවන්නේ. අන්න අතන වැටිලා මේක පුච්චලා අන්තිමට තියනවා මේක පුච්චලා විසික් කරන්න කියලා. ප්ලීස් අනේ වෙනස් වෙන්න එපා අප්පච්චි. කියවල ඉවර වෙලා මේක පුච්චන්න සුදු. පුච්චහන් වාහේ දාගෙන ඉන්නේ මේක සම්පූර්ණ අපි දැන් කියෙව්වා. සිල්වා වොච් එක අරන් දීපු තැන ඉඳන් කියවලා තියෙන්නේ. මේක මං ගිහිලා ගා ගන්නවා ලෙමිනේට් කරලා ගෙදර. අපිට මෙහෙම හම්බුන්නේ නැහැ. ඒ වුණාට ඒක කරන්න එපා නේ බය වෙන්න එපා ඈ. කාටවත් ලැජ්ජ වෙන්නේ මේ වගේ එහෙම කැත වැඩ මං කරන්නේ දන්නවනේ ඉතින් පොඩ්ඩක් ලැජ්ජ කරොත් අර ඒ කියන්නේ මේකේ මං දැකපු නිකන් කැත දැන් ටිකක් කියන්නේ. දැන් මේ මලත් එහෙම නෑ හරි හොඳයි. කවදාවත් මේක හම්බෙන්නේ. කාගේ හරි ලව් එකක් නේද අපි මේ විහිළුවට ගන්න. ඒකට මම එක තැනක් දැක්ක ඒක එච්චර හොඳ නෑ. මේක අපි කියෝ hina වෙන එක. එහෙම හොඳ නෑ. එක දැනක තිබ්බා මේ ඕන්නේ නෑ. අප්පච්චි. ඇයි අනුන්ගේ ඒවා. මේක ඉතින් ඔයාලට හම්බෙන්නේ නෑ. මේක ගන්න හම්බෙන්නේ නෑ. මම මේක මේ වස්තුවක් වගේ රකින්නවා. මට මේව හම්බෙලා නෑ. ඒ වුණාට ඇනිවර්සරි එකට මොනවද තරම් දුන්නේ නැහැ කියලා ගේම් ඉල්ලන එක හරි නෑ. හරි. මේ බලාගන්න. මේකේ කොටස් වශයෙන් අධ්‍යවසය ඇතුළත පන්තියේ විටින් විට මම කියන්නම්. කීයටවත් මේවා වෙන්නේ නැහැ මේ එළියට එන්නේ. වැදගත්ම දේ පුච්චලා විසික් කරන්න කියපුවා පුච්චලා විසික් කරන්න. දැන් තේරෙනවනේ බල්ලා ඩිලීට් කරන්න කියපුවට වෙන දේවල්. පුච්චලා විසික් කරන්න කියපුවා මෙහෙම තන තන දාලා යනවා නා. ඔය බල්ලා ඩිලීට් කරන්න කියන ඒවා ජීවිතේට ඩිලීට් වෙන්නේ නැහැ. ඩේ ටු ඩේ එකක් අස්සේ දාගෙන ආවද මේ? හරි අප්පච්චි. එහෙ බලන්න. කාගේවත් මේ ෆීලිංගස් අපි විහිළුවට ගන්න නැහැ මේ බලාගන්න. උන්ට විහිළු hina යනවනේ බම් මේව කරන්න එපා. මොකද මං ඔයාලට අප්පච්චි කියන්න පටන් ගත්තේ මට ඔයාව තාත්තා කෙනෙක් වගේ දැනෙච්ච දවස් ඉඳලා. තේරුම් ගන්න. යකෝ මේකේ තියෙනවා ආයේ මම මේ කියන්නේ. ඒවා මං ඕනේ නෑ දැන් ඇතිනේ. ඔහෙලා මේක නැති කරන්න එපා නෑ ඉතින්. තියෙනවා මේකයි. අපිට නැතිව අපිට මොකද? ලින්ක් ආකේඩ් එකට ගිහින් ගැලපෙන වොච් එකක් බලලා ගන්නවා කියලා තියෙන්නේ. මම්බේ. මට ඔයාව තාත්තෙක් වගේ දැන්න දවසින් නම් මං ඔයාට අප්පච්චි කියලා කතා කරේ. හැබැයි වැරදිත් කළා මේ අවුරුද්දට මගෙන් ඔයාටම හැම වැරද්දටම මට සමාව දෙන්න. ඔයාට පින් සිද්ධ වේ සුදු ඕගොල්ලෝ බලන වෙත්. නෑ නෑ එහෙම කියවන්නේ නෑ මම මේවා. අපිට නැතිව මොකටද අනුන්ට? නෑ කියවන්නේ නෑ අරගනින් ඕක. නෑ තිබ්බොත් කියවෙනවා.